ඔන්න පේනව නේද පාරට වෙලා තියෙන දේවල්. දවස් 3ක් අපි හිර වෙලා ඉඳලා වාහනේ දාලා වාහනේ තනි කරලා එන්න උනා. කරන්ට දෙයක් නැහැ පයින් යන්න වෙනවා. වාහනේ අරයි යන්න විදියක් නැහැ. අපි යන පාර වාහනේ තරයි යන්නම try කරා දවස් 3ක්ම ඉඳලා පාර ක්ලියර් වෙන්නේ නැහැ එන්න වැඩි වෙනවා කරන්න දෙයක් නැහැ දවස් දෙකක් නිදා ගන්න තිබ්බේ වාහනේ නිදාගෙන තනි කරලා මගේ තනේ හිටියේ වාහනේ විතරයි දැන් වාහනේ තනි කරලා මට යන්න උනා කරන්න දෙයක් නැහැ ගෙදර ගිහිල්ලා වාහනේ ගන්න දවස් කීයක් යයිද දන්නේ නැහැ ඒ තරම් මලාබාණී පාරවල් වලට ආකෝ කොහෙ නායයිද දන්නේ නැහැ පයින් ගමන ආරම්භ කරා කිලෝමීටර ගාණක් පයි යන්න එනවා සමහරකට කිලෝමීටර 13ක් 20ක් විතර වෙන්න පුළුවන් කරන්න දෙයක් නැහැ පයින් යනවා ගමන මේ හිටියෝ සිග්නල් නැහැ ෆෝන් එකට සිග්නල් නැහැ ඩේටා නැහැ කරන්ට් එක නැහැ ට්‍රාන්ස්ෆෝමර් වෛදුරු බලාගාර ඔක්කොම යට වෙලා තියෙන මේ ලයින් එකේ කවදා හදයිද කියලා කියන්න බෑ මින්දා ගමන ආරම්භ කරා පයින් යන්න පාරවල ට්‍රැක් කරලා තියෙනවා ගිලා බහින තැන් ගොඩක් තියෙනවා ගිලා බැස්සොත් එහෙම මොන වාහනේ නම් කවදා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ දුකයි කරන්න දෙයක්වත් නැහැ බලමු පයින්ම ගිහිල්ලා කොහොම හරි ගෙදර යන්න අනිවාර්යෙන් කොහොම හරි පයින්ම ගෙදරට හරි පයින් යනවා එළමලේ මන්දාරම් නුවර පාර හන්දියට ආවා. එතනට ආවා අපි කිලෝමීටර 5ක් පමණ ආවා. පයින් දැන් මේ මන්දාරම් එළමලේ හන්දිය මන්දාරම් නුවරට යන්න තියෙන්නේ මේ පාරේ. දකුණු පැත්තට මේ අපි ආපු පාර. මේ මන්දාරම් නුවර පාර මේකේ මන්දාරම් නුවරේ නුවරඑළියට වැටෙනවා. ඒ පාරේ කොහොමවත් යන්න බෑ. තනිකරම නාය ගිහිල්ලා තියෙන පාර සම්පූර්ණයෙන් වගේ වැහිලා තියෙන්නේ. ඒ පාරේ කොහොමවත් යන්න බෑ. බස් වැඩ කරන්නේ නැහැ. බසුත් දෙකක් පමණ තමයි මේ පාරේ වැඩ කරේ. දැන් නම් කොහොමවත් යන්න හම්බෙන්නේ නැහැ. පාරම වැහිලා තියෙන්නේ. එතකොට අපි යන්න තියෙන්නේ වම් අත පැත්තට. මේ පාරේ වැටෙන කෙලින්ම පදිය පැලල්ලට. පදිය පැලල්ලට තියෙනවා කිලෝමීටර මෙතන ඉඳන් 10ක් පමණ තියෙනවා පදිය පැලල්ලට. පදිය පැලල්ලට යන්නත් බෑ. මග පාරවල් ඔක්කොම වැහිලා තියෙන අය ගිහිල්ලා මෙතනින් ෂෝට් කට් එකක් තියෙනවා මගින්. ඒකේ තමයි අපි යන්නේ. පදිය පැලල්ලට ගිහිල්ලා කට්ටිය කියනවා බලමු රෙකිල්ල ගස්කඩට යනවා. රෙකිල්ල ගස්කඩ බස් වැඩ කරන්නේ නැහැ කියලාත් කියනවා. බස් වැඩ කරොත් පදිය පැලල්ලට ගිහිල්ලා නුවරට යන්න පුළුවන්. එහෙම නැති වුණොත් පයින් යමා යන්න වෙන්නේ පයින්ම හරි යනවා නුවරට හරි මට යන්න තියෙන රම්බුරට යනවා පයින්ම හරි යනවා. දවසේ කොහොම හරි යනවා. බලමු. මේ පාරවල් නම් කවදා ක්ලියර් කරද මෙන්න මෙතනක් ගිහලා මහත්තයා. මේ පාර මේ පල්ලෙහා පාරට ගිහලා ඒක
මේ බස්සට කරන පදියේ පැලැල්ල පාර. මන්දාරම් නුවර පදියේ පැලැල්ල පාර. මන්දාරම් නුවර පදියේ පැලැල්ල පාර. වෙලා තියෙන විනාශය. මේ පාලම බේරලා තියෙන එක පුදුමයි මහත්තයා. මේක බේරලා තියෙන එක පුදුමයි. මේ යන්නත් බයයි අප්පා. එතන මග පාර නාය ගිහිලා තියෙන්නේ. එතන ගොඩක් මඩ පාට වැටලා තියෙනවා කියලා කිව්වා කට්ටිය. කරනවා කියලා. බලමු ගිහිල්ලා. හරියට හරි. පාරක් හොයා ගන්නත් නැහැ. මේ කර මඩ කැටියක් තියෙන්නේ. මෙහෙම තියෙන කට්ටිය. හා? ඔක ඔෆ් කරන්නකෝ. රයිට්. මෙතනින් එකඩ වෙන්න තියෙන්නේ වීඩියෝ කර කර යන්න විදියක් නැහැ. කොහොම හරි පාරේ බලමු කැලයක් ඇතුලෙන් හරි යන්න. කොහොම හරි එකඩ වුණා. දනිස මට්ටමටම බහිනවා මඩ. මේ කකුල් එනවනේ මන්දාරම් නුවර පදිය පැල්ල පාරට වෙලා තියෙන දේ. ගමේ කට්ටිය යන්න එපා කියද්දිත් යන්නේ පාරවල් අඩිලා තියෙද්දි කරන්න දෙයක් නැහැ කොහොම හරි යනවා කියලා තීරණය කරා. නැත්තම් වතුරක් නැතුව ලයිටුක් නැතුව කරා මේ ෆෝන් එකේ සිග්නල් උත් නැතුව ආයේ මේක අස් කරන්න ඉන්නේ මං හිතන්නේ සති දෙකකටවත් තුනකටවත් අස් කරගන්න බැරි වෙයි. එතකන් ඉන්න වෙනවා අපිට හිර වෙලා. පාරක් අහකට අපි යන්න හිටපු පාරේ මේ යන්නත් බෑලු. ඒකත් නාය ගිහිල්ලා. ආයේ තව හතුරු පාරක් කිව්වා. මෙතන මාමා කෙනෙකුයි අයියා කෙනෙකුයි. මෙන්න මේ කෑල්ලෙන් ඕම එකඩ වෙලා උඩ ඉතින් පාලමෙන් ගිහලා එකඩ වෙලා උඩ පියත් වෙනකෝ එතනින් හරහා තමයි යන්න තියෙන්නේ. බලමු ගිහිල්ලා. පාලමුණු සුවර්ණ පාරවල් හොයාගෙන යන්න වෙලා තියෙන්නේ. මේ පැත්තෙන් ගඟ මේ පාලවල් සුවර්ණ පදිය පැලෙන් ඉඳලත්
රිගල්ල ගස්කඩ බස්සට නෑ කියනවා. ඒ කියන්නේ අපිට පදිය පැලට ගිහිල්ලා පදිය පැලේ ඉඳන් රිගල්ල ගස්කඩට වයින්ම තමයි යන්න වෙන්නේ. අපි එන්න හිටියේ පාර ඒකේ ආවනම් එහෙන් මලාට එන්න හම්බෙන්නේ නැහැ පේනවනේ පාර පස් කණ්ඩියේ සම්පූර්ණයෙන්ම යට වෙලා තියෙන්නේ. පයින්වත් එන්න බෑ කෑල්ලේ. එන වටයක් ගිහින් ආවේ වට වන්දනාවක්. මේ මෙතන ගයක් යට වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන ගයක් යට වෙලා. මේ බස් වැඩ කරන පාර තමයි යට වෙලා තියෙන උතන. දැන් අපිට මේ පාලමෙන් එගොඩ වෙලා යන්න තියෙන්නේ. අර ඈතින් පේන්නේ බස් වැඩ කරන පාර නාය කියලා තියෙන හැටි. අපි ඇවිල්ලා තෑන මේ උඩ ගෙවල් ගානේ ගෙවල් ඇතුල් වලින් මාර කට්ටක් කාලා පාරවල් හදාගෙන පාරවල් හොයාගෙන ආවේ මේ ගමන. දැන්ට පැය එකමාරක් ගමනේ අපි. පැය එකමාරක් අපි දැන්ට පයින් ඇවිල්ලා තියෙනවා. උදේ පිටත් උනේ 8:00මාරට. දැන් වෙලාව 10:12ට විතර. මන්දන රුව පදිය පැලට යන පාරක් හොයන්න නැහැ. සිග්නල් නේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලොකුම නායක කියලා කියන්නේ ගමේ කට්ටිය. බලමු. නිර්මාණය වෙන වන්දාරන්න. පදිය පැලේ ඉඳන් රිගල්ල ගස්කටත් බස් වැඩ නැහැ කියලා කියන්නේ. එතකොට පදිය පැලේ ඉඳන් රිගල්ල ගස්කටත් පයින් ගිහිල්ලා මහතා දෙකක් බිල යනවද? පදිය පැලේ ඉඳන් රිගල්ල ගස්කටත් පයින් ගිහිල්ලා රිගල්ල ගස්කඩ ඉඳන් හඟුරන් කැදරත් පයින් යන්න වෙනවා. මොකද හඟුරන් කැදේ ඉඳන් තමයිලු බස් වැඩ කරන්නේ. අප්පා ෂී පොඩි වඩුවර පාරක් තිබ්බේ. සු හැදෙනවා. අපිට පදිය පැලට පයින් ගිහිල්ලා පදිය පැලනොත්
ඉතින් රෙගිල්ල ගස්කඩටත් පයින් ගිහිල්ලා රෙගිල්ල ගස්කඩ ඉඳන් හගුරන් කැදට පයින් යන්න එන කතාවක් තමයි කට්ටිය කියන්නේ. හගුරන් කැදින් නම් තමයි බස් වැඩ කරන්නේ නුවරට. බලමු ගිහිල්ලා. එනේ පදිය පැලල්ලේ මන්දාරම් නුවරට යන පාර. සම්පූර්ණ මැට වෙලා තියෙන්නේ. අපි අර ගඟෙන් එකොඩ වෙලා තමයි ආවේ. එන්න බෑ පාරේ. අන්න ගඟෙන් එකොඩ වෙලා තමයි මේ පාරට ආවේ. මේ පාරේ තමයි අපි මන්දාරම් නුවරට යන්නේ. මේ පදිය පැලලට දැන් ආවා. කිලෝමීටර 20ක් පමණ අපි පයින් ආවිලා තියෙන්නේ දැන්. කිලෝමීටර 20ක් විතර පයින් ආවිලා තියෙන්නේ. දැන් යන්න තියෙන්නේ රෙගිල්ල ගස්කඩට. රෙගිල්ල ගස්කඩට සමාගයට පයින් තමයි යන්න වෙන්නේ. එතන ඉඳන් කිලෝමීටර් 6ක් 7ක් වගේ තියෙනවා රෙගිල්ල ගස්කඩට පයින්. එතනින් එහාට බස් වැඩ කරනවා කියලා තියෙනවා. ගිහිල්ලා බලමු. සෑහෙන්න අමාරුයි සෑහෙන්න මහන්සි. හරි. එන්න පදිය පැලැල්ල රෙගිල්ල ගස්කඩ පාර. කරන්ට් එක මේ ලයිට් කණු. ලයිට් කණු කඩා වැටලා මෙච්චර මේ ප්‍රධාන පාරක් මේ. පදිය පැලැල්ල රෙගිල්ල ගස්කඩ පාර. කරන්ට් වයර්. සබා ධර්මයාත් එක්ක කාටවත් ඉතින් හැපෙන්න බෑ කියන්නේ ඕකට තමයි මෙන්න. සබා ධර්මයාත් එක්ක කාටවත් හැපෙන්න බෑ කියන්නේ ඔන්න ඕක තමයි. ආප්පට උඩු. පදිය පැලැල්ල රෙගිල්ල ගස්කඩ ප්‍රධාන පාර. ඩබල් පාර. ඩබල් පාරෙන් ගඟක් එනවා. මාස ගානකට ආයේ මේව හදන්න හම්බෙන්නේ නැති වෙනවා. අඩන්න නෑ කතා කරලා. ප්‍රධාන පාරකට වෙච්ච දෙයක්. අයිනෙන්නේ යන්න කිව්වේ. උඩ යන්නේ කොහෙ යන්න බෑකුවා. අයිනේ යන්න කිව්වා. ඈ උඩ වේල පැත්තේ යන්න කිව්වා.
අර මඩ බහලා දින බැහැ. ඒ පොර කොහෙ ගිහලාද? අඩේ වීල් එක ඉවරයි. වීල් එක හොලන්න බැරි. වැඩක් නැහැ කියලා. මහා පාරේ ඇලවල් මතුවලා තියෙන්නේ. ආ ඔව් ඈ එහෙනම් මරිච කට්ටිය ඉන්නවලුනේ. දැනුවක් කරන්න දෙයක් නැහැ. ෆෝන් උත් මොනවත් නැහැ. බෑග් එකක් කිලෝ 15ක් 20ක් බරයි. ඔව්. ඒකලක ටවුන් එකට ආවා. මේ එක කඩයක් හම්බුණා. කිලෝමීටර් 30ක් විතර පයින් යනකොට එකම කඩයක් හම්බුණා. ඒ කඩෙන් බනිස් ගෙඩියක් කාලා ටී එකක් ගැව්වා. එතන ඊට පස්සේ ලොරියක් ඒ කඩේ ලොරියේ අංකල් රිගල ගස්කට දාන්නකෝ කිලෝමීටර් 4ක් තිබ්බා. එයාට පින් සිද්ධ වෙන්න මේ රිගල ගස්කට කිලෝමීටර් 4ක් දුරින් ලොරිය ආවා. දැන් රිගල ගස්කට ඉන්නොත් බස් නැහැ කියලා කියන්නේ. රිගල ගස්කට ටවුන් එකේ ඉන්නොත් බස් නැහැ කියනවා. ට්‍රේවිල් එකක්වත් හැර කරා යන්න බලන්න හවුරන් ගෙදර. බලන්න. යටහමාට ගමන ආරම්භ කරලා පැය 4ක් 12 මාර වෙනකන් ආවා පයින්ම. පැය 4ක් යලා දෙනවා පයින්ම. කිලෝමීටර් 30ක් දුර ඇවිල්ලා දෙනවා. එතනින් යාට කිලෝමීටර් 4ක් ලොරි එක එල්ලලා ආවා. ඊට පස්සේ දැන් රිගලගස ටවුන් එකේ ඉන්නේ. එතන ඉඳන් බස් වල නැහැ. අගුරන්ගේ ටවුන් එකට යනකම්. අගුරන් කෙතෙන් ඉඳන් බස් වල නැහැ කියලා තමයි කියන්නේ. ඒත් අතරින් නැහැ කොහොම හරි ගෙදරට යනවා. බලමු. දැන් තමයි නුවරඑළිය බස් ස්ටෑන්ඩ් එකට ආවේ. පැය 7ක ගමනකින්. කිලෝමීටර 16ක් පමණ තනින් තන වාහන වලින් ආවා. තුරු සේරම ආවේ පයින්. අර නුවරඑළියට ආගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. නුවරඑළියට නම් යන්න බැරි පාටක් තියෙන්නේ. බලමු ටයි එකක් දීලා ගන්න බැරි වගේ මට මගේ වයිෆයි දුවයි බලන්නයි මට ඕනේ. යන්න බැරි කමත් වගේ තමයි තියෙන්නේ. මොකද එයාලට කොහොම ඉන්නවද කින්ද මන්ද කියලා විස්තරයක් දන්නේ නැහැ. ගැරන්ටි එකල ඉන්න හින්දා මේ පැත්තත් නාය යනවා. මොකොත් විස්තරයක් දන්නේ නැහැ. ෆෝන් වැඩ කරන්නේ නැහැ. සිග්නල් නැහැ. මට එයාලා බලා ගන්න තමයි මගේ අධිෂ්ඨානේ කොහොම හරි. බලමු try එකක් දීලා. නුවරඑළියනොත් බස් නැහැ. නුවරඑළියනොත් පයින් තමයි යන්න වෙන්නේ. පයින් යන ගමන් ඉන්නේ. තව අයියා කෙනෙක් සෙට් වුණා. ඒ අයියත් එක්ක පයින් යනවා. කම්පොල පාලම කොටුන වතුර දාන කතන්දරයක් තියෙන්නේ. දැන් නම් අඩු වෙලා කියලා කියනවා කට්ටිය. බස් වැඩ කරන්නේ නැහැ. ගිහිල්ලා බලමු. සෑහෙන කට්ටක් කරනවා කරන්න දෙයක් නැහැ. Wi-Fi දුවවේ බලා ගන්න ඕනේ කොහොම හරි.
බලමු වාහනයක් පස්සෙට වුණොත් අර දාලා හරි යන්න බලනවා. පේරාදෙණිය ටවුන් එකට මම නුවරින් නම් පයින් ආවා ආයේ. මේ පේරාදෙණිය ටවුන් එක. තව තියෙනවා කිලෝමීටර 5 කිලෝමීටර කොහොමද 50කට තැහැ පැත්ත වගේ ඇති. යනවා කොහොම හරි. පේනවනේ රේල් පාර උඩත් එක්කම මහවැලිගා ගිහලා තියෙන්නේ. රේල් පාර උඩින්ම ගිහලා තියෙන්නේ. කඩේ කියන්නේ වාහනයක්වත් අතර දැම්මල්ට නිකමටවත් නතර කරන්නේ නැහැ. ඒ තරම් මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. ඉතින් හොඳයි. කමන්නේ ගමනත් අරින්නේ නැහැ. පයින් හරි යනවා. දැන් පයින් මෙච්චර දුරක් ආවේ. හිතරු ටිකක් ගේමක් නැහැ. ඕනේ දැන් පයින්ම ගෙලියවට ආවා. ගෙලියෙන් තමයි මේ නාලපිටිය බස් එකක් උනේ. කම්පෝල් වෙනකම් මේක යත හැකියි. පස්සෙන් ගම්පොලෙන් බැස්සා. දැන් යන්න වෙන්නේ ගම්පොලෙන් ඉඳනත් ආයේ පයින් මොකක් හරි ආවොත් එහෙම වාහන කරේ ඉල්ල යන්න බලනවා. මතන ඉඳන් කිලෝමීටර 30ක් විතර තියෙනවා. ගැරන්ඩියල රම්බොඩ පැත්තත් ගොඩන්න ආයෙ කියලා තමයි දැන් කට්ටියගේ ආරංචි තියෙන්නේ. ෆෝන් නම් මොනවත් වැඩ කරන්නේ නැහැ. ගෙදර ගැන තොරතුරක් දැනගන්න එයාලා කලින් නම් කෝල් කරලා තිබිලා තියෙනවා. අපේ මහා ගෙදරට ආරක්ෂිතව ඉන්නවා කියලා. දැන් සිග්නල් එහෙම කිසිම දෙයක් නැහැ. දැන් වෙලාව 6යි 3ට විතර ඇති. කොහොමරි පැය 9මාරක් විතර දැන්ට ගත වෙලා තියෙනවා. ගමට යන් ගමේ පාර ගමට කිට්ටුව වෙනකම් ඇවිල්ලා එතන ලොකුට නායි කියලා දෙබර ආවුණ හින්දා අපි මග නැතර වුණා. අයියලා දෙන්නෙකුත් හම්බුණා වීල් එකගෙන. ඒ වීල් එක කරලා නිදාගත්තා වෙනකම් මේ රැවල යන්න බයයි. පාර නායි කියලා හින්දා කොහෙන් තැනින් එරනවද දන්නේ නැහැ. පේන්නේ නැති හින්දා එලි වෙලා යනවා කියලා හිතලා එතන නිදාගත්තා. වීල් එක මේ ළඟ ගෙදරක දාලා ඉතින් ආට වාහන වල යන්න බෑ තවලන් තැනට. කටුකි තුල හරි ගොඩම නාය කියලා තියෙන්නේ. එහෙනම් දැන් පයි යන්න පිටත් වෙනවා මේ. මේ කටුකි තුලේ රාබාරෙක් ගාව. ආයේ මාර. ආයේ මෙතන නම් මාසෙරවත් කොට දා ගන්න බැරි. ඒ තරම් පස්කන්දක් කරලා තියෙන පයින්වත් යන්න බෑ. අතුරු මාර්ගයක් තියෙනවා. ඒකෙන් තමයි යන්න යන්නේ. තවලන් තැන්නට. බලමු. ඔව්. ඔව්. මේ කටුකි තුල නායකයෙකු තන අපි මේ ආට උඩින් යන්න තියෙන්නේ. පැනලා තාරෙන් පාරෙන් එන්න බෑ. ඒ පාරේ පයින්වත් යන්න බෑ. සම්පූර්ණ මැට වෙලා තියෙන්නේ. මෙතන මේක විතරක් නෙමෙයි මල්ලි. තව එහා පැත්තේ තියෙනවා තව එකක් මේ වගේ. ඒ වගේම තියෙනවනේ. මේ උඩ පාරේ ෂෝට් කටෙන් කඳු නැගගෙන යන්නේ. තවලන් තැනට. ඔහෙන් එන්න බෑ. අද පඩි පෙලෙන් එන්න අර පැත්තෙන්. අර පැත්ත පඩි පෙලෙන් එන්න. තවලන් තන්න කිට්ටුව ඉන්නේ නුවරඑළිය පාර මේ. නුවරඑළිය පාර. අපි යන්නද බෙහෙත් මා එනවද? ආර විනාශයක් වෙලා තියෙන අප්පා.
ගමනාන්තය තව ටිකයි තියෙන්නේ. මම පාන් කියා ගන්න බැරුව ඉන්නේ හැබැයි. කකුල් දෙක කොටින්ම නැහැ කියලා හිතලා හිතාගෙන යන්නේ කකුල් දෙක තියෙනවා කියලා තේරෙන්නෙත් නැහැ. වා මේ පාර නම් ගොඩම ගන්න හම්බෙන්නේ නැහැ. ගන්න ප්‍රධාන නුවර එළිය පාර. අප්පා එන්න තවලන් තැන්න සෙඩ් එක. තවලන් තැන්න සෙඩ් එක. ටැංකිය යට වෙලා තියෙන්නේ. ඕ ආර විනාශයක් අප්පා. ගල් ටික කියලා සුවදනවා. තවලන් තැන ටවුන් එකට ඉතින් දැන් පේන්නේ ඔය. කණ්ඩ ගන්න. ඊළාට අපේ බැටරි නැතින කරන්ට් මට මට බය තිබ්බේ මේ නංගී මේ පොඩි එක්කෙනානේ. ඔව් අනේ කවුරුත් එහෙමනේ. ඔව් අප්පා. දෙලෝ රත් වෙලා හිටියේ. තවලන් තන ටවුන් එකට ආවා. මේක මං කළා කයිච්චනේ ඉඳලා. ගෑස් එක ගහම අතරින් ඉලා. තවලන් තන ටවුන් එකට ආවා. මතනින් නම් තව අංගු දෙකක් විතර යන්න දෙන්නේ. ගෙදරට යන්න පුළුවන් කියලා කියනවා. රෙදි ටිකක් අරගෙන අපව පුස්සල්ලා පැත්තට යන්න තමයි පොඩි කට්ටියයි කට්ටිය අරගෙන කතා කරලා තියෙන්නේ. මෙතන ඉන්න කියලා කිව්වා මේ මල්ලි මෙතන ඉන්න කිව්වා පොඩ්ඩක් ඉමු. තව මෙතනට එන්නම්කෝ මල්ලි. නුඹට උරුව. මෙහෙදයි ඉන්න හරියන්නේ. එහෙන් බලන්න ගැරන්ටි ඇල්ල. ගැරන්ටි ඇල්ල පවන්න ගැරන්ටි ඇල්ල වෙලා තියෙන දේ ගැරන්ටි ඇල්ල පාර ඔක්කොම බහැලා තියෙන්නේ. ගැරන්ටි ඇල්ල පාරම් බහැලා තිබ්බ හැටි කොහමද දැන් තියෙන්නේ කොහමද ගැරන්ටි ඇල්ල පාර බහැලා තියෙන්නේ. පාර ගිලා බහැලා තියෙන සම්පූර්ණ පාර බහැලා තියෙන පාරද මේ අම්මට තනි මන්ත්‍රී රෝදියේ ඉස්සර උඩින් අලුතෙන් හදන එක බහිනවා බලපංගු ෆොන්ට් එකක් ඔය එකනේ බං අලුත පරණ එක තියෙනවා නෑ පරණ එක බේරෙන්නේ නැත්තේ බං මේක ගියපු හින්දා මේක ලොකු හානියක් වෙන්නේ නෑනේ පරණ එක හයියනේ අලුත් ඒවා වැඩක් නෑ කතා කරලා ටීම් පල්ලෙන්නේ ගහන්නේ ආලා කන්නේ
කරන්ට් එක නම් ආයෙ ගන්නම් වෙන්නේ නැහැ බං මලාට. අර පවර් බෑන්ඩ් එකක් ගත්තා ඒකෙන් තමයි ගොඩ ආවේ. මට සැඩෙස් වුණේ මට නුවරට ආවිලා කෝල් එකක් ආව එකෙන් බං. ඔව්. දන්නේ නැහනේ මොකෝ. මම නතරේ නේද? වා අතර නේද? මම පරිස්සම යන්නේ නා. හරි පරිස්සම යන්න. හරි. දැරඩි ඇලට වෙලා තියෙන දේ. මේ වගේ ඉඳක් බයයි බං ඒ වුණාට. අර ගල් එල්ලි තියෙන්නේ. ඔය දන්නේ මඩ තියෙන්නේ බං. මල්ලි මෙහෙ යන්න මෙහෙම ගියා යන්න පුළුවන් ඔය. මඩ නැහැනේ. මඩ නැහැ මේ පැත්තේ. පරිස්සම යනවා. මේ ගල් ඔක්කොම එල්ලෙල්ල තියෙන්නේ. කොයි වෙලාවෙ මේවා තේයිද කියන්න දන්නේ නැහැ. මේ නැති පැති වලින් දැන් දියලි මත වෙලා තියෙන්නේ. මේ පැති වල මේ පැත්තේම දියලි මත වෙලා තියෙන්නේ. මේ ඔක්කොම බා මිනිස්සුන්ගේ ආකල්ප බා. කැබ් එක ආව නැත එකක් හොඳයි. මිනිස්සුන්ගේ ගන්න හොඳයි. ඔව්. පල්ලෙන් දාන්නේ ගියෝ. ඔව්. පල්ල ඊයේ විදුලික බොරවට ගියා. ගිලා බැස්සා ගෙහෙන්නේ. නෑ. මොනවාද මේ මිනිස්සුන්ගේ බම් මේ ආකල්පය මිනිස්සුන්ගේ අනවසර ඉදිකිරීනුයි. ඔව්. ඔයා තමයි බම් මේ බෑන් එක බං එක්ක බලන්න දන්නේ නෑ කියලා බා. ඒකේ වතුරනේ. ඇයි? ආ. ඔරුකල්ලා ඊයේ මුන්දේ කරා විනා බලලා ඔක්කොම කාලා. අම්මරෝ. අප්පා. දොරාරින්න බෑ. මොකද කරන්නේ? රණ්ඩ දෙන්නේ. කොහෙද මං ගන්න තාලේ? මේ යන්න පුළුවන්ද මෙහෙන් බං කොහමද යන්නේ මේ? යන්න අයියෝ. අපිට වෙන එන්න දිහාවකුත් නැද්ද? පොඩ ගන්න පුළුවන්ද ඔකාට? පුළුවන්. මට පාන් කියා ගන්න බැරුව ඉන්නේ බං ඒකයි මට එපා වෙලා හිටියේ. ඈ? යා නොහෙන් යන්න බෑ බං. ඈ? මේකෙන් ඵලයක්. ඈ? මේ ටිකේ ඉන්න මේ ටික පොඩ්ඩක් එන්න. කියන්න බෑ බං ඔතන අඩි නම් බහිනවද දන්නේ නැහනේ. ඈ? මේ පැත්තට ගොඩක් බයිනවා. එහෙමද? පොඩ්ඩක් අතින් පල්ලනවා. මෙතෙන් ගිහලා බලමුද එහෙනම් මෙහෙන්? මඩේම ගිහලා බලමුද මල්ලි? ඔය නෑ මෙතෙන් එක්කෙනෙක් පල්ලර ගත්තා ආය ලෑල්ලක් තුන යන්න පුළුවන්. ඈ? ලෑල්ලක් තියෙනවා. ආ? මෙතෙන් මේ පල්ලර සාධන දෙන්නා නෑ. ආ. දැන් අපි යන්නේ ගැරන්ඩියල්ලේ නාගිය පුතනට. ඒ බස් එක පෙරළුණෙත් මෙතන. ඒ බස් එක පෙරළුණ තැනින්ම තමයි නාය ඇවිල්ලා තියෙන්නේ. ආයෙ ඉතින් කන්නම දැන් නැති වෙන්න ගිහිලා තියෙන්නේ. යන්න පුළුවන්ද බෑ?
මේ වගේ ඉඳ බය බං ඉක්මනට යමලා. ඈ? ගලුට ගියා හොඳට පේනවා. කමන්න මෙතනට යම. ඈ? යාලියෝ. ආත්මා කොහෙන්ද යන්නේ? අතන්ට යම බං අවුල නැහැ අතන්ට යම. මේ පේන්නේ. මට ගොඩේ යන්න ඔය. ඒ ඔහෙ යන්න බෑනේ මල්ලි. මෙහෙන් එනවා ඔගේ. මෙහෙන් එනවා. ඔහෙ එරනවා බොරුවට යන්න එපා. ඔහෙ එරනවා මෙහෙ එනවා. ඈ? නෑ. හරි එන්න. කවුද ඉන්නේ? හරි එන්න. මේ ගැරන්ඩියල්ලේ බස් එක ගියපු තැන තමයි මේ. ගැරන්ඩියල්ලේ බස් එක ගියපු තැන තමයි මේ. කනම් මාර කරුමයක් ඈ. තනින් කෙලින් මේ ගියපු පිම්ම ගෙවල් සෑහෙන ප්‍රමාණයක් කඩ කරා මිනිස්සු ගොඩාක් නැති වෙලා තිනවා. අපි දන්න කියන කට්ටිය ගොඩාක් නැති වෙලා තියෙනවා. මෙතන මේ අපි දන්නම කියන මේ ගෙවල් ටිකක් ඔය ගිහිල්ලා තියෙන්නේ. කවුද ගන්නේ? ගෙවල් තිබ්බා කියලා හොයාගන්නත් බෑ මේ නුවරඑළිය ප්‍රධාන පාර. මෙතන සෑහෙන ප්‍රමාණයක් කට්ටිය නැති වෙලා තියෙනවා. තාත්තලා පුතාලා එතකොට චූටි ළමයි ඔක්කොම 15. මෙතන මේ හරියම කොම 15ක් ඉතන JCB එකක් නවත්තලා තිබිලා තියෙනවා. එතනත් කොල්ල 3-4 දෙනෙක් ඉඳලා තියෙනවා. JCB එකත් පල්ලෙහාට ඒ කොල්ල 3-4 දෙනෙක් එක්කම පල්ලෙහාට ගිහලා තියෙනවා. අඩේ පව් බං මොකද බං කරන්නේ ඉතින්? මේ ටික ගල් ටික මෙහෙම රොක් වෙලා තිබුණේ හින්දා අපේ පැත්තක් බේරලා තියෙනවා. මේ අපේ ගෙවල් තියෙන්නේ මෙතන මේ පයින්ස් කෑල්ලෙන් පිටිපස්සට. මේ ගල් ටික එහෙම රොක් වෙලා මෙතන රැඳිලා තියෙන හින්දා අපේ ගෙවල් බේරලා තියෙනවා. පයින්සෙන් පල්ලෙහා තමයි අපේ ගෙවල් තියෙන්නේ. මේ ගැරන්ඩියල්ල බස් එක ගියපු දිහා බලන්න තියෙන විදිය ආයි. අනික් කරම පැත්ත පලාතම නෑ. යට වෙලා තියෙන්නේ. මේ නායයා මේමම ගෙලින්ම මේ කුඩළු පාර මල්හැව පාලම ගාවටම ඒ පැත්තටම ගිහිල්ලා තියෙනවා. අවටම ගිහිල්ලා තියෙනවා. ජලාශයටම ගිහිල්ලා තියෙන රොක් වෙලා. කීයටද මේක ගිහිල්ලා තියෙන රෑද? මේක ගියේ අයියා හරියට රෑ 10 ඉස්සර. අම්මා ඉතින් නෙවෙලා තියෙනවා. බලපං ඒවා ඒ ස්වභාවික විපත් එන්නෙත් බං රෑ වෙලානේ බලපංකො ඉතින් දැනෙන්නේ නැහනේ බං ඉතින් ආයේ.
අපේ ගෙදරට බහින පැත්ත බෑ මෙතන නම් ඉන්නේ නැහැ කොහොමවත් අප්පා. මේ ගෙට බහින්නේ දැන් නොකලේ පාරෙන්. ආය මොනවා ඒ රොම්මඩ ගියා නම් ආය මං හිතා චරිය පාත්තක් එහෙම නැතුව ඇති නේ බා. ඉතින් මම හිතනවා මිනිස්සු 10ක් විතර මෙතනින් පල්ලෙහාට බැස්සේ ඔයාලගේ මේ හැපෙත් ඉඩමෙන්. මට වත්නේ මිනිස්සුයි. ඇවිල්ලා ඔව් යාලා ආවා කිව්වා ඒකනේ. උඹලා ආවා මේ ටික ඉන්න බෑ. අරේ ට්‍රැක් වෙලා. අම්මට උඩ. උඩ ට්‍රැක් වෙලා යන්නේ. මේ යටි යන්නේ මෙහෙ ඉන්න බෑ. ඉක්මනට අඳුන් ටික ලෑස්ති කරන්න. කොහෙද යන්නේ දැන් ඔය? මම ඉස්සරහට ආවා. අයියෝ කොහෙද යන්නේ නේද? කෙල්ල ඉන්නවද? කෙල්ල එක්කම මෙහෙ ඉන්න පාපා. බෑ මෙහෙ ඉන්න බෑ මෙහෙ නම් කොහොමවත් ඉන්නේ නැහැ. අන්න ලෑස්තිලා යන්න. මෙයාලා කිව්ව පුස්සලා පැත්තට යන් කියලා. යන්න බෑ එහෙ මාර කට්ටක් කන්න තියෙන එකයි මොමාර යන්කෝ. මොමාර කරා මැනික ඉස්කෝලේ හරි යන්. උඩ බල්ලා පවෝ යන පස්සේ බොල්ලෝ කුකුළු අම්මකෝ ඉතලා ඉන්න බෑ මම මොනවා කරන්න රෑම තන් ගියා මං එක මොහොතක් අපේ ගෙදර මේ කුස්සිය ගාලේ සම්පූර්ණ වැටරම නායි කියලා තියෙනවා. දැන් මේක ගාලේ තින්න බයයි කොහමද අපි පිටත් වෙන්න යන්නේ. පරුටියත් අරගෙන මේ ආරක්ෂිතන්ට ගිහිල්ලා එතනින් එහාට පුස්තලට හරි කොහරි පිටත් වෙනවා. පිළිසත් සලා අපි ජීවත් වෙලා ඉන්න වාහන පව් සත්තු ඉන්නවා. කුකුල්ලෝ ඉන්නවා. මාළු ඉන්නවා මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙන්නේ. Wi-Fi ළමයා දැක්ක කියලා ලොකු දෙයක් වුණා. ඒක තමයි හිතාගත්තේ අදිෂ්ඨානයයි යහපත් අරමුණයි ඉලක්කයයි තියනවා නම් කොහොම හරි එන්න පුළුවන් කියලා කිලෝමීටර් 70කට එහා පැත්තේ පයින් ඇවිල්ලා තමයි ළමයා Wi-Fi බලාගත්තේ. මේ ඉන්න කවදානම් මේ උඩ නුවරලේ පාර අපි ඉන්න උඩත් ට්‍රැක් වෙලා තියෙන්නේ. මම කොහොම හරි තේින්න කරන් යන්න. මේ වань අපේ පල්ලෙහා පාරෙන් ගෙදර යන පාර මේ පල්ලෙහා පාරක් නෑ උඩ පාරක් නෑද මේ බලන්න වෙලා තියෙන දේ මේ බලන්නකො වෙලා තියෙන දේවල් කෙලින්ම මේ පල්ලෙහා පාර මේ අය වඩන්නේ නැහැ කතා කරලා මේ වණන් ආය ගොඩ ගන්න හම්බෙන්නේ මේ පැත්තේ කොහොමද දැන් ඉන්නත් බෑ ආයේ ඉන්න තියාගන්න හිතන්න බෑ අපේ උඩත් ට්‍රැක් වෙලා තියෙන එකක් කොයිලා ඒ ඉස්තරේ එයිද දන්නේ නැහැ මේ වණ්ඩ තියෙන්නේ කොත්මලේ නාය ගියපු කඳු පන්තිය. ඔය ඉතන වෙන්නත් තියෙනවා. ඔය ගැරන්ටි ඇල්ල මේ තවලන් තැන්න ටවුන් එක නායාපු තැන
බලන්න පාරට වෙලා තියෙන දේ. බොඹුරු ඔය. මේ මාවෙල පාරේ බොඹුරු ඔය. පාර ගිලා බහැලා තියෙන්නේ. හිතා ගන්න බැරි විදියට. මේ බලන්න කොච්චර පාත් වෙලා දෙනවද කියලා. අඩි 12ක්. ඔව්. අඩි 12ක් විතර පාරවල් දෙක මේ උඩ පාර අට පාර. හිතා ගන්න බෑ මොකක් වෙලාද කියලා. මේෙන් ආපු පාර මෙතන මෙන් අඩි 12ක් විතර පාත් වෙලා තියෙනවා. කෙලින්ම අරහෙන් එන පාර ආන් කියලා පස් තට්ටුවත් එක්කම පාත් වෙලා තියෙනවා. හිතා ගන්න බෑ. ඉස්සරහා ගේකුත් තියෙන බලතන්ට ගිහිල්ලා ඒකත් එක්කම පාත් වෙලා තියෙනවා. මේ බලන්න වෙන්න ගෙදර. මේ ආපු පාර මේ එන ප්‍රධාන පාර මෙන්න එතනින් කල්ලා ගේ පස් තට්ටුවේ ඔක්කොම මේ හරිනම් අඩි 15ක් විතර පල්ලෙහාට ගිහලා තියෙනවා. පාර පාත් වෙලා තියෙනවා. හිතා ගන්න බෑ අප්පා මේ විනාශන. අපි දැන් මේ පුස්සල්ලාවට යන ගමන් ඉන්නේ. පාරක් කෙටි පාරක සෙට් වුණා. ඒකේ මේ පුස්සල්ලා අපි පුංචිලා ගෙදරට යනවා. එතනින් එහාට පාර ක්ලියර් කරන් එනවා කියලා දැන් එහෙම ක්ලියර් වුණ ගමන්ම මගේ ගමට මැදවච්චියට යන්න තමයි මේ හදන්නේ. මම තිබ්බ චූටි මේ ඇලක් ගියේ. පොඩින්ම පොඩි ඇලක් ගියේ. අඩි 20ක් 30ක් පළල්ලා තියෙන්නේ ඇල දැන්. එතන පාර ගිලා වැහලා